good morning ළමයි. ඔන්න ඉතින් ඔයාලට අලුතෙන් vlog එකක් මම අරන් ආවා. අර කලින් දාපු vlog එකට ගොඩක් හොඳ ප්‍රතිචාර තිබ්බා. මේ ගොඩක් කට්ටිය කමෙන්ට් කරලා අහලා තිබ්බා. එයාලට ඊට සම්බන්ධ ගැටලු එතකොට ඔය කොහොමද මගේ රිසල්ට් එක කොහොමද? එතකොට කොහෙන්ද කියන්නේ මං ආවේ කොහෙන්ද මොන ඩිස්ට්‍රික්ට් එකකින්ද තේරුනේ කැලණියට. ආන් ඒ වගේ විස්තරත් අහලා තිබ්බා. ඉතින් මම පුළුවන් තරම් ඔක්කොටම රිප්ලයි දැම්මා. ඉතින් අද vlog එක ගැන කියනවා නම් අද කරන vlog එකේ ඔයාලට පොඩි දෙයක් බලා ගන්න පුළුවන්. මොකද මේ අපිට හම්බෙලා දෙන group project එකක්. මේක තමයි අපිට හම්බෙච්ච පළවෙනි group project එක. ඉතින් ඒ group project එක කරන විදිය පොඩ්ඩක් මේකේ මම දානවා. බලමු ඉස්සරහට මේ දැන් යන ගමන් ඉන්නේ. ගිහිල්ලා අද lectures උත් තියෙනවා. lectures ඉවරනාට පස්සේ තමයි යාළුවොත් එක්ක group project එක කරන්න වෙන්නේ. වීඩියෝ එකෙන් හම්බෙමු. ඉතින් මේ තමයි අපිට කැම්පස් එකට යන්න පුළුවන් අනිත් පාර. මොකද ප්‍රධාන පාරෙන් ගියොත් ටිකක් දුරයි. මේ පාරෙන් ගියොත් සාමාන්‍ය අපිට ටක් ගාලා යන්න පුළුවන්. ඔන්න ඉතින් දැන් මම කැම්පස් එක ළඟටම ආවා. සාමාන්‍ය විනාඩි 5ක් වගේ තමයි කැම්පස් එක ළඟට මට එන්න යන්නේ. එහෙනම් අපි යමු කැම්පස් එක ඇතුළට. අපිට ලෙක්චර්ස් ඉවරන ගමන් අපි ප්‍රොජෙක්ට් එක කරන්න තමයි ගියේ. අපි මේ දැන් ඉන්නේ 9 වෙනි ෆ්ලෝර් එකේ. අපි මේ පල්ලයට යන්න ඕනේ ප්‍රොජෙක්ට් එක කරන්න පුළුවන් තරම් හොයාගන්න. අපි ඉතින් කැන්ටිනෙන් පල්ලයට ආවට පස්සේ පල්ලෙහා තියෙන සාමාන්‍ය ඩ්‍රෙස් අනම්මනම් දාලා වැඩ කරන්න පුළුවන් තැන. අන්න එතනට තමයි අපි ගියේ. මොකද එතන කට්ටිය ඩිම් බාධාවල් නැහැ. ඒතකොට පාඩිය තමන් වැඩක් කරගන්න පුළුවන්. මේ තමයි අපේ සෙට් එක. ඉතින් මේ තමයි අපේ group project එක කරන set එක කට්ටිය හායි කියන්න. ඔය බලමු. ඔයාලට කියන්න අමුතු වුණානේ අපිට දී තියෙන group project එක තමයි අතීතයේ හිටපු ඉතිහාසයේ හිටපු මේ රජ කෙනෙක් නැත්නම් අපි හිතමු වීරත්වයෙන් සලපු කෙනෙක්ව අරගෙන එයාව ෆියුචර් එකට ගැලපෙන විදිහට අනාගතයට ගැලපෙන විදිහට සුපර් හීරෝ කැරක්ටර් එකක් තමයි නිර්මාණය කරන්න ඕනේ. ඉතින් ඒක තමයි අපිට දීලා තියෙන මාතෘකාව. අද ප්ලෑන් කරගෙන හිටපු විදිහට අපිට ගෲප් ප්‍රොජෙක්ට් එක නම් ඉවර කරගන්න බැරි වුණා. ඒ තවලන්නේ අපිට බාධාතර කලින් තමයි මේක සබ්මිට් කරන්න තියෙන්නේ. හින්දා අපි හෙටත් ගෲප් ප්‍රොජෙක්ට් එක කරන් තමයි හිතන් ඉන්නේ. කට්ටියට පොඩි වැඩ වගේක් තියෙන හින්දා යන කලින් යන්න ගියා. එහෙනම් අපි බෝඩි මෙඩෙන්න කියලා තමයි මේ යන්නේ. ඉතින් ඔහොම ඔය විදිහට තමයි අද දවසේ ගෙවුනේ. ඉතින් ඔයාලට මොන හරි ඒ ලෙවල් සම්බන්ධයෙන් හරි නැත්තම් මේකේ
දැන් මේ මං කරන කෝස් එක ගැන හරි විස්තර මොනවා හරි ඕන නම් ඔයාලා පළවෙනියෙන් කමෙන්ට් කරන්න. මම මොකද අලුත් ටීඩ් එකකින් ඒ වගේ විස්තර අරන් එන්නම්. මොකද ඒව වලට වටිනවා ගොඩක්. ඒ වගේම මං ඉස්සරහට ප්ලෑන් කරන් ඉන්නවා වීඩියෝ එකකින් ගේන්න. දැන් අපි ඉන්නේ කම්පියුටර් ඇන්ඩ් ටෙක්නොලොජි කියන ෆැකල්ටි එකේ. මේ ෆැකල්ටි එකේ තියෙන ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් මොනවාද? ඒ වල කෝස් කන්ටෙන්ට් එක මොකක්ද? එතකොට මේකෙන් යන්න පුළුවන් පාත් මොනවාද? එතකොට කෝස් එකේ මොනවද වලට හම්බෙන සබ්ජෙක්ට් ඒවා සම්බන්ධයෙන් පොඩි වීඩියෝ එකක් ගේන්න. ඉතින් ඔයාලගේ අදහස් කමෙන්ට් කරගන්න. බලමු ඉස්සරහට වැඩි කරමු. විශේෂයෙන්ම ටෙක්නොලොජි කරන ළමයිට තමයි මේක වටින්නේ. මොකද කැලණි කැම්පස් එකට එන්න බලන් ඉන්න ගොඩක් ටෙක්නොලොජි කරන ළමයි බලන් ඉන්නවා. ඉතින් එයාට තමයි මේ chance එක. එහෙනම් ඉතින් අදට මම මේ vlog එක ඉතින් නතර කරනවා මෙතනින්. ආයෙත් දවසක අලුත් vlog එකකින් හම්බෙමු.